අපේ ජීවිතවල කාර්යබහුල දවසක් මේ විදිහට ආරම්භ වුණා. ඉතින් අද උදේම අපේ අම්මා මේ කරන්නේ මේ මාසෙට ඕනි කරන වී ටික තම්බ ගන්න. අම්මා මේ විදිහට අලුත් මාසයක් පටන් ගද්දී ඒ මාසෙට ඕනි කරන වී ටික තම්බලා අවුවේ වේලලා අරන් තියා ගන්නවා. ඉතින් අපේ ගෙදර ගොඩාක් දුරට මේ විදිහට තම්බගත්ත හාල් තමයි අපේ කෑමට අපි ගන්නේ. ඉතින් වී එක තැම්බීගෙන එනකොට වී එක අපි ලිපෙන් බාලා වේල ගන්න තමයි මේ හදන්නේ. අපේ අම්මා ගොඩාක් දුරට එයා කරන වැඩවලට මාවත් එකතු කරගෙන ඒ වැඩ කරන්නේ කොහොමද කියලා මට ආතරයෙන් කියලා දෙනවා. ඉතින් අම්මා මට හැමදාම කියන දෙයක් තමයි දරුවෝ හැමදාමත් අම්මා තාත්තා ළඟ ඉන්නේ නෑ. දවසක එයාලා වගේම වගකීම් ගොඩාක් අරන් ජීවත් වෙන දවසක් අපිටත් එනවා. ඒ දවස්වලට බය නැතුව මූණ දෙන්න හොඳම පෙරපුහුණුව තමන්ගේ ගෙදර කියලා. ඉතින් අපි වී ටිකත් වනලා අම්මටයි මටයි හිතුණා අද දවල්ට කන්න පොල් රොටි හදාගන්න. ඉතින් අපේ ගෙදර හැමෝම වගේ ආසයි මේ පොල් රොටි කන්න. ඉතින් මම ගොඩක්ම ආස මේ වගේ කෑම කනවට වඩා එක එක විදිහේ කෑම හදලා ඒ වගේ ෆොටෝස් ගන්න තමයි මම නම් ගොඩක්ම ආස. මේ රත් වුණු යකඩ තැටියේ පොල් රොටි පිච්චෙනකොට මුළු ගෙදරම සුවඳයි. ඉතින් ඉස්සර අපි පුංචි දවස්වල අපේ කිරියම්ම තමයි අපිට රසට පොල් රොටි හදලා දෙන්නේ. ඉතින් එයා මේ උණු උණු පොල් රොටි කන්න කබලේ පුච්චගත්ත තක්කාලි දාලා මිරිස් ගලේ අඹරලා රසම රස පොල් සම්බෝලයකුත් අපට හදලා දෙනවා. ඉතින් මට නම් කිරියම්ම ඒ දවස්වල හදලා දීපු රසට පොල් රොටිවත් පොල් සම්බෝලවත් නම් තාම හදාගන්න බෑ. හැබැයි ඉතින් මම මේ කෑම හදන වැඩවලට නම් ගොඩාක් ආසයි. ඉතින් මම හදාගත්ත පොල් රොටි ටිකත් කාලා උණු උණු තේ එකකුත් බීලා මට තියෙනවා චූටි වැඩක් කරන්න යන්න.
ඉතින් මම අපේ ගෙදර ඉන්න ආසම තැන තමයි මගේ මේ පුංචි කොරටුව. ඉතින් විශේෂම දේ තමයි මගේ මේ මෑකරල් වැල් ටිකේ කරල් හැදෙන්න ගත්තට පස්සේ අපි තාම කඩෙන් මෑකරල් සල්ලි වලට අරගෙන නෑ. ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඉතින් අපිට පුළුවන් නම් මුදල් ඉතුරු වෙන විදිහේ පුංචි වගාවක් පටන් අරගෙන ගෙදර කෑමට හරි පුංචි එළවලු කොටුවක් දාගන්න. අනිත් වටිනම දේ තමයි වසවිස වලින් තොරව සෞඛ්‍ය ආරක්ෂිත නැවුම් එළවලු අපේම ගෙදරින් ගන්න පුළුවන් වෙන එක. හවස් වෙලා අපි ආවා ටවුන් එකට. ඉතින් අපි ආවේ අපේ අලුතින් හදපු පුංචි කුස්සියට ඕනි කරන ටයිල් ටිකකුයි සිංක් එකකුයි අරන් යන්න. ඉතින් මෙතන එක එක විදිහේ ලස්සන ඩිසයින් ගොඩාක් තිබුණා. ඒ හැම එකකම ලස්සන බලලා අපේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහේ ලස්සන ටයිල් ඩිසයින් එකක් අපට හම්බ වුණා. ඉතින් අපි හැම හේනයක් වෙනුවෙන්ම අපි දෙන්නම දැන් ඉඳන්ම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් මම දවසක බලාපොරොත්තු වෙනවා ඒ උත්සාහය ඒ මහන්සිය අපි දෙන්නටම ආශිර්වාදයක් වෙයි කියලා. ඉතින් අදත් ලස්සන නැවුම් දවසක්. ඉතින් අද උදේම මම නැගිටලා මගේ මේ කාමරේ අස් කරලා ගේ ටිකක් අතු ගා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි හැමෝම ආස කරන දෙයක් තමයි අපි ජීවත් වෙන ගෙදර වටපිටාව ලස්සනට පිරිසිදුවට තියාගන්න එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ මනස සැහැල්ලුවෙන් තියාගෙන නිදහසේ ජීවත් වෙන්න. ඒක අපේ මානසික සුවයටත් ගොඩාක් බලපානවා.
ඉතින් අපේ පුංචි කුස්සිය ඔන්න ඔය විදිහට තමයි දැන් ටික ටික ලස්සන වෙන්නේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.